ඔබට ආහාරයට ගන්න පුළුවන් ඉතාම හොඳ ආහාරයක් තමයි බටර් කියන්නේ. නමුත් ලංකාවේ ගොඩ දෙනෙක් බටර් කියලා කන්නේ මාගරින්. ඇස්ට්‍රා, ෆ්ලෝරා, හරි මෙඩෝලි හරි. මේවා මාගරින් වර්ග. මේවා බටර් වලට කිසිම සමානත්වයක් නැහැ. ඒකේ තියෙන කහ පාට ඇරුණාම. නිරෝගී වෙන්න අවශ්‍ය නම්, ශක්තිමත් වෙන්න අවශ්‍ය නම්, හෘද රෝග වලින් වැළකීලා ඉන්න අවශ්‍ය නම්, බර අඩු කරගන්න අවශ්‍ය නම්, ඒ පොලිසිස්ටික් ඔවේරියන් ඩිසීස් සනීප කරගන්න ඕන නම්, ඕගොල්ලන්ගේ මෙටබොලික් හෙල්ත් එක යහපත් කරගන්නට අවශ්‍ය නම් ඔබ නිතර බටර් ආහාරයට ගන්නට ඕනි. මෙතනදී බටර් කියලා කියන්නේ කොත්මලේ හරි හයිලන්ඩ් හරි ලෝකල් ප්‍රොඩක්ට් එකක් මිලට ගන්න එක වටිනවා. මේවා ඊටාම ඉහළ ගණයේ නිෂ්පාදන නිසා ඔබට බය වෙන්නට දෙයක් නැහැ. නමුත් බටර් කියලා ඇස්ට්‍රා, මෙඩෝලි හරි ෆ්ලෝරා හරි ආහාරයට ගන්න එපා. 1980 ගණන් වලදී වෛද්‍යවරු ජනතාවට නිර්දේශ කළා හෘද රෝග වලින් වළකින්නට අවශ්‍ය නම් බටර් වෙනුවට මාගරින් ආහාරයට ගන්න කියලා. නමුත් දැන් අපිට තේරලා තියෙනවා මේ නිර්දේශය වැරදි කියලා. මාගරින් ආහාරයට ගැනීමෙන් ඔබේ හෘද රෝග වළකින්නේ නැහැ. බය නැතුව බටර් කන්න.